මැදගම්මනනේ. මැදගම් මැද්ද. මැදගම් මැද්ද. මැදගම් මැද්ද. ඒකනේ. ඒ. අපි නම් කියන වැඩිම මැදගම් මැද්ද කියලා. එහෙමද? දැන් නම් ටිකක් ලස්සනයි. බලාපොරොත්තු ටිකක් පේන්න ගහන්න. මැදගම් මැද්දේ අම්බලම. නේ? මේ තියෙන්නේ? ඇයි මේ අම්බලම කියන්නේ? ඈ? ඉස්සර ඔව්. මිනිසුන් ඈ. ගමන් බිමන් යනකොට ඔව්. දිවහන මහන්සිය නිවා ගන්න ඈ. සාධන දෙයක්. එහෙමද? ඔව්. ගමන් බිමන් යනකොට ඒ මහන්සිය නිවා ගැනීම සඳහා. ඒ තමයි මේ අම්බලම් හදලා තියෙන්නේ. ඔව්. ඉස්සර කාලේ නම් දැන් වාලේ වගේ නෙවෙයිනේ. ඉස්සර කාලේ ගියේ ගමන් බිමන් ගියේ පයින්නේ. ඔව්. ඒ නිසා තමයි මේ අම්බලම් වල ගිවන්නේ වල තමයි කට්ටිය ගමන් බිමන් යන්නේ. ඒ තියෙන්නේ ඒ වගේ අම්බලම. ඉස්සර ගියේ පයින් ගමන්. ඒකනේ. අම්බලම් බලන්න ආයි ලස්සන. ඔයාලගේ අර කවුද අර පැත්තේ ඉන්නේ.